සුබ දවසක් වේවා යාළුවනේ. මේ මාසේ 13 වෙනිදා ඊයේ දිනේදී මුදල් බැර වුණා පළවෙනි වටේ ආයත. හරිද? එතකොට දෙවෙනි වටේ ආයත කොහොමත් මුදල් බැර වෙලානේ තිබේ සිස්ටම් එකට. එතකොට ඔන්න දැන් දෙගොල්ලන්ටම බැර වෙලා තියෙන්නේ. නමුත් සමහර අය කමෙන්ට්ස් කරනවා අප්‍රේල් මාසේ දීමනාව ලැබුණේ නැහැ, මේ මැයි මාසේ දීමනාව ලැබුණෙත් නැහැ කියලා. එතකොට ඒ විදිහට කමෙන්ට් කරන්නේ මං හිතන්නේ දෙවෙනි වටේ අය. දෙවෙනි වටේ අය පොඩ්ඩක් සිස්ටම් එක චෙක් කරලා බලන්න. මේ ඔයාලා wbb.gov.lk ගේ සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ තියෙනවා මේ සෝෂල් රෙජිස්ට්‍රි කියලා එකක්. ඉතින් එතනට ඇවිල්ලා මම ඒක එන තැනත් ඔයාලට පෙන්නන්න පොඩ්ඩක් මෙතන. ඔයාලට මේ ලින්ක් එක මම දාලා තියන්නම්. ඒ ආවට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ ඩිස්ට්‍රික්ට් කියන එකෙන් ඔයාගේ ඩිස්ට්‍රික්ට් එක සිලෙක්ට් කරන්න. මේ ලින්ක් එකට ආවට පස්සේ මෙතෙන් එන්න ඔයා කෙලින්ම හරිද? මෙතෙන් ආවට පස්සේ මෙතන මේ ඩිස්ට්‍රික්ට් කියන තැනින් ඩිස්ට්‍රික්ට් සිලෙක්ට් කරන්න. සිලෙක්ට් ඩිවිෂන් කියන තැනින් ඔයාගේ ප්‍රදේශීය ලේකම් කොට්ටාසය සිලෙක්ට් කරලා සිලෙක්ට් ග්‍රාම නිලධාරී කියන තැනින් ඔයාගේ වසම සිලෙක්ට් කරන්න. ඒ විදිහට සිලෙක්ට් කරලා ඉවරලා ඔයාගේ මේ විදිහට ඉස්සරහට යන්න. ඉතින් ඒ ගියාට පස්සේ ඔයාගේ මෙතන පොඩි ප්‍රොසෙස් එක ගිහලා සිස්ටම් එක ලෝඩ් වෙනවා ඔන්න ඔය විදිහට හරිද? එතකොට මෙතන තියෙනවා නම් ලිස්ට් එක බලා ගන්න පුළුවන්. මේ මෙතන ඇප්ලිකේෂන් ගොඩක් තාම ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ විදිහට ඇප්ලිකේෂන් එක ප්‍රොසෙසින් තිබ්බොත් මුදල් බැර වෙන්න බෑනේ. අන්න එහෙම තියෙනවා නම් එතන පොඩි අවුලක් තියෙනවා. මේ විදිහට මේ එලිජිබල් කියලා කොළ පාටින් තිබ්බොත් මුදල් ටික බැර වෙනවා. not eligible තිබ්බොත් කොහොමත් බැර වෙන්නේ නැහැ. ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැනේ. මම මේ කියන්න ආවේ මෙතන පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලන්න ඔයාගෙනම සස්පෙන්ඩ් ලිස්ට් එකේ තියෙනවද කියලා. මේ බලගන්න මෙතන එක්කෙනෙක්ව සස්පෙන්ඩ් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට සස්පෙන්ඩ් කරලා තිබ්බොත් අස්වැසුමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අස්වැසුම කපලා තියෙන්නේ කෙලින්ම. මේක දෙවෙනි වටේට තමයි තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් බලාගන්න ඔයාලා. මොකද දැන් ඔයා මුදල් ලැබෙනවා කියලා හිතාගෙන හිටියට සස්පෙන්ඩ් වෙලා තිබ්බොත් වැඩක් නැහැනේ. ඊට අමතරව අර ඇප්ලිකේෂන් ප්‍රොසෙසින් එකේ තිබ්බොත් ඒකේ තාම තීරණයක් නැහැ ඔයාට ලැබෙයිද නොලැබෙයිද වගේ කතාවක් එතන තියෙන්නේ. ඉතින් මේ කොළපාට වෙලා තියෙනවා නම් කිසිම බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මුදල් ටික ලැබෙනවා. ඉතින් මීට අමතරව දැන් මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි ඉදිරියේදී අස්වැසුම තොරතුරු යාපත්කාලින කිරීමත් එක්ක. ඉතින් හෙට තමයි අවසාන දවස. ඉතින් 15 වෙනි අවසාන දවස් දීලා තිබ්බේ. එතකොට අද 14 වෙනිදා. ඉතින් මේ විදිහට තමයි දැන් මේ වැඩේ යන්නේ. අපි බලමු හෙටින් පස්සේ ලොකු අප්ඩේට් එකක් බලා ගන්න පුළුවන් වෙයි ටික දවසකින්. ඉතින් ඒ සම්බන්ධයෙන් තොරතුරක් තිබ්බොත් ඔයාලව දැනුවත් කරන්නම්. දැනට කියන්න තියෙන දෙවෙනි වටේ ආයෙත් හෙට මුදල් ලැබෙනවා කියලා තියෙනවා බැංකුව වලට. ඉතින් ඒ විදිහට බැංකුවට වැටුනොත් අපි ඔයාලව දැනුවත් කරන්නම්. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඉදිරියේදී හම්බෙමු උත්තරත් එක්ක ගිහින් එන්න. ජය වේවා.